channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න යන්නේ බාල මහලු වැඩිහිටි ඕනම කෙනෙක්ට ගොඩක් වැදගත් වෙන මාතෘකාවක්. අද මම කියන්නේ මේ තාක්කල් ලෝකයා විසින් භාවිතා කරපු බලවත්ම ප්‍රකාශන 10 මොනවද කියලා. ඉතින් ඔයාට පුළුවන් සෑම උදයකම සෑම රාත්‍රියකම මේ ප්‍රකාශයන් 10 කියලා දවස පටන් ගන්න වගේම දවස අවසන් කරන්න. ඔයා ඒක කරන්න දිගටම පුරුදු වුණොත් ඔයාගේ ජීවිතේ එන්නම වෙනස් වෙන්න පටන් ගනීවි. ඔයා බලාගෙන ඉද්දී ඔබේ ජීවිතේ ලස්සන වෙන්න පටන් ගනීවි. ඔයාගේ ජීවිතේ ඔයා සිතූ පැතූ හැම ප්‍රාර්ථනාවක්ම හැම බලාපොරොත්තුවක්ම වැඩි කල නොයා ඔයාගේ ජීවිතයට ලැබේවි. ඉතින් වැඩි කල ගන්න නැතුව අපි දැන් බලමු ඒ බලවත් ප්‍රකාශනයන් 10 මොනවද කියලා. මම මේ වීඩියෝවේදී කරන ප්‍රකාශන ඔබත් මාත් සමගම මුමුණන්න. ඒ සඳහා බාහිර කරදර වලින් තොර නිදහස් පරිසරයක් තෝරාගෙන මේ වීඩියෝවට හොඳින් සවන් දෙන්න. මේ ප්‍රකාශන ගොඩක් බලවත් නිසා අඩුම දවස් 21ක් එහෙම නැත්නම් සති 3ක් වගේ කාලයක් ඔබ උදේට හෝ රාත්‍රියට නැත්නම් මේ වෙලාවන් දෙකටම එක දිගට මේ වීඩියෝට සවන් දෙන්න. මොකද ලොව ප්‍රකට විශේෂඥයන් කියන විදිහට අලුත් පුරුද්දක් ඇති වෙන්න දවස් 21ක් විතර යනවා. ඒ වගේම මට ඔයාට බය නැතුව කියන්න පුළුවන් දවස් 21ක් එක දිගටම කඩ නොකර මේ දේ කරොත් ඔයාගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙවි. අපි දැන් බලමු ඒ ලෝකයේ බලවත් ප්‍රකාශයන් 10 මොනවද කියලා. මේ දක්වාම මේ වීඩියෝ එක බලන නැවතුන ඔයා ගොඩක් විශේෂ කෙනෙක්. ඉතින් මෙතනින් එහාටත් ඔයා මේ වීඩියෝ එක කම්මැලි නොවි අවසන් වන තුරුම රැඳී සිටින්න. ඔයා කම්මැලිකමට මේ වීඩියෝ එක මගෙන් දාලා යනවා නම් ඒකේ තේරුම විශ්ව ශක්තිය ගැන විශ්වාසයක් නැහැ කියන එකයි. ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න පුළුවන් මේ වටිනා වීඩියෝව කීයටවත් ඔයාගේ කම්මැලිකම නිසා මග හැරගන්න එපා. මොකද මේ වීඩියෝ එක ඔයා දකින්නෙත් ඔයා මේ වීඩියෝ එක බලන්නෙත් දැනටමත් විශ්වය විසින් ඔයාව තෝරාගත් පුද්ගලයෙක් නිසායි. ඉතින් විශ්වයෙන් ලැබුණු පණිවිඩය ප්‍රතික්ෂේප නොකර මේ වීඩියෝ ඔයාට මුණ ගැසූ විශ්වයට ස්තුතිවන්ත වෙලා වීඩියෝ එක යටින් කමෙන්ට් එකකුත් දාන්න. එහෙනම් වීඩියෝ එක ලයික් කරලම අපි යමු වීඩියෝ එකට. ලෝකයේ පළමු බලවත්ම ප්‍රකාශය. මේ තමයි පටන් ගැනීමකදී කරන්න හොඳම තහවුරු කිරීමේ ප්‍රකාශය. මොකද මේ ස්තුතිවන්ත වීම පිළිබඳවයි. සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්න නම් ඔයා ඔයාට දැනටමත් තියෙන දේවල් වෙනුවෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. එහෙමනම් ඔබ දැන් මෙසේ මා සමග මේ වාක්‍ය ඛණ්ඩ මුමුණන්න. මගේ ජීවිතේ ලැබුණු හැම ආශිර්වාදයක් ගැනම මම සතුටු වෙනවා. මගේ ජීවිතේ ලැබුණු හැම ආශිර්වාදයක් ගැනම මම සතුටු වෙනවා. මගේ ජීවිතේ ලැබුණු හැම ආශිර්වාදයක් ගැනම මම සතුටු වෙනවා. ඔබ දැන් මේ ආකාරයෙන්ම 3 පාරක් මෙසේ මුමුණන්න. ලෝකයේ දෙවන බලවත්ම ප්‍රකාශය. ඔයා වටේ තියෙන හැම හොඳ දෙයක්ම හැම අවස්ථාවක්ම දකින්න නම් ඔයාගේ මනස විවෘතව තියාගන්න ඕනේ. මේ බලවත් ප්‍රකාශය සිදු කරන්න අපිට ඒ දේ උදව් කරાવી. දැන් ඔබ හොඳින් සවන් දී මේ වාක්‍ය ඛණ්ඩ මුමුණන්න. අද මම හොඳ දේවල් හොයලා ඒ දේවල් අගය කරනවා. අද මම හොඳ දේවල් හොයලා ඒ දේවල් අගය කරනවා. අද මම හොඳ දේවල් හොයලා ඒ දේවල් අගය කරනවා. ඔබ දැන් මේ 3 පාරක් පවසන්න. ලෝකයේ 3 වෙනි බලවත්ම ප්‍රකාශය. මේ තහවුරු කිරීමෙන් කරන්නේ ඔයාගේ ජීවිතයට තවත් සතුට සිහින සහ උද්‍යෝගය අරගෙන එන එක. එහෙනම් දැන් ඔබ හොඳින් සවන් දී මේ වාක්‍ය ඛණ්ඩ 3 වතාවක් පවසන්න. සතුට මම මගේ ජීවිතයට සාදරයෙන් පිළිගන්නවා. සතුට මම මගේ ජීවිතයට සාදරයෙන් පිළිගන්නවා. සතුට මම මගේ ජීවිතයට සාදරයෙන් පිළිගන්නවා. ලෝකයේ 4 වෙනි බලවත්ම ප්‍රකාශය. අංක 4 නියෝජනය වන්නේ විශ්වයේ තියෙන අපරිමිත බහුලත්වය. ඉතින් මම ඔබ මේ විශ්වයේ හැමදේම නිර්මාණය කරපු විශ්ව ශක්තිය සමග සම්බන්ධ වන එක තමයි මේ ප්‍රකාශයෙන් කරන්නේ. ඔබ දැන් මේ වාක්‍ය ඛණ්ඩ වලට හොඳින් සවන් දී 3 වතාවක් පවසන්න.
විශ්වයේ තියෙන අපරිමිත ශක්තිය සමග මම එකට සිටිනවා. විශ්වයේ තියෙන අපරිමිත ශක්තිය සමග මම එකට සිටිනවා. විශ්වයේ තියෙන අපරිමිත ශක්තිය සමග මම එකට සිටිනවා. ලෝකයේ පස්වන බලවත්ම ප්‍රකාශය. බහුලත්වය කියන එකට ගොඩක් දේවල් අයිති වෙනවා. මුදල් කියන්නෙත් ඒකෙම කොටසක්. ඒ නිසා පොදුවේ හැම සැප සම්පතක් වෙනුවෙන්ම ඔබ දැන් මෙසේ හොඳින් සවන් දී 3 වතාවක් මේ වාක්‍ය ඛණ්ඩ පවසන්න. මම බලාපොරොත්තු වුණු සහ නොහිතපු විදිහට මට බහුලත්වය ලැබෙනවා. මම බලාපොරොත්තු වුණු සහ නොහිතපු විදිහට මට බහුලත්වය ලැබෙනවා. මම බලාපොරොත්තු වුණු සහ නොහිතපු විදිහට මට බහුලත්වය ලැබෙනවා. ලෝකයේ 6 වෙනි බලවත්ම ප්‍රකාශය. අංක 6න් නියෝජනය වන්නේ ඔයාගේ සෞඛ්‍ය සහ සමස්ත ශාරීරික යහපැවැත්ම. ඉතින් අපි අපේ ශරීරය හා මනස හොඳින් ක්‍රියා කරන්නත් ලෙඩක් දුකක් තියෙනවා නම් ඉක්මනින් සුවය ලබන්නත් අපි මේ ප්‍රකාශය 3 වතාවක් කියමු. ඔබ දැන් හොඳින් සවන් දී මේ වාක්‍ය ඛණ්ඩ පවසන්න. මගේ ශරීරය සහ මනස ඊටාම සෞඛ්‍ය සම්පන්නයි. මගේ ශරීරය සහ මනස ඊටාම සෞඛ්‍ය සම්පන්නයි. මගේ ශරීරය සහ මනස ඊටාම සෞඛ්‍ය සම්පන්නයි. ලෝකයේ 7 වන බලවත්ම ප්‍රකාශය. මෙමගින් කියවෙන්නේ සම්බන්ධතා ගැන. ඕනෑම විදිහක සම්බන්ධතාවයක් ගැන තමා මෙමගින් කියවෙන්නේ. ඒ ව්‍යාපාරික සම්බන්ධතාවක් වෙන්න පුළුවන්, ආදර සම්බන්ධතාවක් වෙන්න පුළුවන්, යාළුකමක් නෑදෑකමක් වෙන්නත් පුළුවන්. හැබැයි ඔයාට හමු වෙන හැම සම්බන්ධතාවයක්ම යහපත් වුණොත් එය අපිට ලබන්න පුළුවන් හොඳම සැනසීමක්. දැන් ඔබ මේ වාක්‍ය ඛණ්ඩ වලට හොඳින් සවන් දී 3 වතාවක් මේ වාක්‍ය ඛණ්ඩ මුමුණන්න. ලෝකයේ 8 වන බලවත්ම ප්‍රකාශය. මෙහිදී ඔයාගේ හිතට තට්ටු කරලා කියන්න ඔයාට ඕන කරන ජීවිතය ඔයාට ලැබෙන්න, ඔයාට හොඳ දේවල් ලැබෙන්න ඔයා සුදුසුයි කියලා. දැන් ඔබ මේ වාක්‍ය ඛණ්ඩ වලට හොඳින් සවන් දී මෙසේ 3 වතාවක් පවසන්න. මම සතුට සහ සාර්ථකත්වය ලැබීමට සුදුසුයි. මම සතුට සහ සාර්ථකත්වය ලැබීමට සුදුසුයි. මම සතුට සහ සාර්ථකත්වය ලැබීමට සුදුසුයි. ලෝකයේ 9 වන බලවත්ම ප්‍රකාශය. මේ සාර්ථක ව්‍යාපාරිකයන් ධනවතුන් විසින් භාවිතා කරන ගොඩක් බලවත් සුවිශේෂී ප්‍රකාශනයක්. මේ තුලින් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතය ගැන ධනවත් බලාපොරොත්තුවක් ඇති කරගන්න. දැන් ඔබ මේ වාක්‍ය ඛණ්ඩ වලට හොඳින් සවන් දී 3 වතාවක් මේ මුමුණන්න. පුදුම හිතෙන දෙයක් සිද්ධ වෙන්න ළඟයි. සාර්ථකත්වයම පසුපස හඹයි. පුදුම හිතෙන දෙයක් සිද්ධ වෙන්න ළඟයි. සාර්ථකත්වයම පසුපස හඹයි. පුදුම හිතෙන දෙයක් සිද්ධ වෙන්න ළඟයි. සාර්ථකත්වයම පසුපස හඹයි. ලෝකයේ 10 වෙනි බලවත්ම ප්‍රකාශය. අවසාන බලවත්ම ප්‍රකාශයට තමයි ඔබ දැන් අවධානය යොමු කරන්න හදන්නේ. මේ ඔබට හරිම වැදගත් බලවත් ප්‍රකාශනයක්. ඒ වගේම ගොඩ දෙනෙක්ට Tamanට කවදාවත් කියාගත්තු නැති ප්‍රකාශනයක්. හැබැයි අද ඉඳන් මේ වීඩියෝ එක අවසන් වනතුරුම බලපු ඔයා නම් මේ දේ හැමදාම ඔයාටම කියාගනි. දැන් ඔබ මේ වාක්‍ය ඛණ්ඩ වලට හොඳින් සවන් දී 3 වතාවක් මේ මුමුණන්න. මම ගොඩක් වටින පුද්ගලයෙක්. මම මට ප්‍රමාණවත්. මම ගොඩක් වටින පුද්ගලයෙක්. මම මට ප්‍රමාණවත්. මම ගොඩක් වටින පුද්ගලයෙක්. මම මට ප්‍රමාණවත්. ඉතින් මේ තමා වීඩියෝ එකේ අවසානය. ඔබේ ජීවිතයට ස්තුතිවන්ත වන්නත් ඔබේ ජීවිතයට ගරු කරන්නත් අමතක කරන්න එපා. ඔබට ලැබුණු මේ වටිනා මනුෂ්‍ය ජීවිතයට ගරු කරන්න.
ඔබ දැන් ලෝකයේ බලවත්ම වාක්‍ය 10 දන්නවා. ඉතින් ඒ අතරින් ඔබේ ජීවිතයට සමීපම අවශ්‍යම වාක්‍ය ඛණ්ඩය මොකක්ද කියලත් ඔයා හිතලා බලන්න. අන්තිම වතාවට මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එක මේ දක්වාම බලපු ඔයා ගොඩක් වාසනාවන්තයි. මේක දවස් 21ක් අනිවාර්යෙන්ම කරන්න. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඉන්සයිට් YouTube channel එකේ එකම අරමුණ ඔබේ ජීවිතේ නගා සිටුවීමයි. මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වුණ ඔයාට ගොඩක් ස්තුතියි. හැමදේම හොඳින් සිද්ධ වෙනවා. තවත් ලස්සන දවසක බලවත් හෝරාවකින් හමු වෙමු. ඔබට ජය.